සියලු දෙනාටමයි බොවන් සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් තවත් අලුත් වීඩියෝ එකක් අරගෙන තමයි ඔයාලා අතරට ආවේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඔයාලා මගේ channel එක තාමත් subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා ආදරණීය මතක් කිරීමක් කරන ගමන්ම අපි යන් යාළුවේ මේ අරන් ආපු වීඩියෝ එක බලන්න. ඉතින් යාළුවේ මේ අරන් ආපු වීඩියෝ එක වලට කියන්න හදන්නේ කැලණිය බොල්ලෑගම තියෙන නිවසක් සහිත ඉඩමක් ගැන තමයි. නිදහස් නිස්කලංක ආරක්ෂිත සාමකාමී වටපිටාවක් සහිත ජීවත් වීමට සුදුසු ප්‍රදේශයක් කියලා මට ඔයාලට මේ ප්‍රදේශය හඳුන්වා දෙන්න පුළුවන්. මෙම අනාර්ගිඩම ගත් කල පචස් 16.5කින් පමණ සමන්විත වෙලා තියෙනවා. මෙහි ඇති නිවස ගත් කල සාලයක්, නිදන කාමර දෙකක්, නාන කාමරයක් හා මුළු තැන්ගයකින් සමන්විත වෙලා තියෙනවා. පැරණි නිවසක් වුවද පදිංචියට සුදුසු සත්ත්වයේ පවතින මෙම නිවසට කිසිදු වටිනාකමක් අය නොකර ඉඩමේ වටිනාකමට පමණක් අලෙවි කරනවා කියලා තමයි යාළුවනේ දැනුම් දීමක් කරන්නේ. ඉඩමට පිවිසීමට අඩි 20ක පමණ පළලකින් යුතු මාර්ග ප්‍රවේශයක් ඇති අතර සියලු නාගරික පහසුකම් වලට ඉතා ආසන්නව තියෙන ඉඩමක් කියලා මට ඔයාලට මෙම ඉඩම හඳුන්වා දෙන්න පුළුවන්. ඉතින් යාළුවනේ මෙම අනාර්ගිඩමේ සිට පූගොඩ වැලිවේරිය බස් පාට මීටර 400ක්ද, කැලණියට කිලෝමීටර් 3.5ක්ද, කිරිබත්ගුරට හා රාගමට කිලෝමීටර් 4ක් වශයෙන් දුර සීමාවකින් සමන්විත වෙලා තියෙනවා. තවද ප්‍රසිද්ධ ජාතික හා ජාත්‍යන්තර පාසල්, සාප්පු සංකීර්ණ හා සුපිරි වෙළඳසැල්, බැංකු සහ රෝහල් පහසුකම් ඇතුළු සියලු නාගරික සේවා සඳහා ඉතාමත් ඉක්මනින්ම පිවිසීමේ හැකියාවක් මේ අනාර්ගිඩමේ ඉඳලා පවතිනවා. ඉතින් යාළුවනේ සියලු පහසුකම් සපිරි මෙම සුපිරි ඉඩම ලක්ෂ 110ක් වැනි මුදලකට අලෙවි කිරීමට බලාපොරොත්තු වෙන සිටින අතර ඔයාලා මිලදී ගන්නවා නම් මිල ගණන් සාකච්ඡා කරලා වෙනස් කර ගන්න පුළුවන් කියලා දැනුම් දීමක් කරනවා. ඉතින් ඔයාලා මේ අනාර්ගිඩම මිලදී ගන්න බලාපොරොත්තු වෙන සිටිනවා නම් මේ ඉඩම ගැන වැඩි විස්තර ලබා ගැනීමට අවශ්‍ය නම් තිරේ දිස්සෙන ෆෝන් නම්බරයට කෝල් එකක් දීලා ඔයාලට අවශ්‍ය සියලුම විස්තර ලබා ගැනීමේ හැකියාවක් පවතිනවා. එහෙමනම් නිවසට කිසිදු වටිනාකමක් අය නොකර ඉඩමේ වටිනාකමට පමණක් විකිනෙන මේ අනාර්ගිඩම මිලදී ගන්නවට වාසනාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් ආයෙත් මේ වීඩියෝ එකක් අරගෙන ඔයාලා අතරට එනකම් මගේ channel එක තාමත් subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා ආදරණීය මතක් කිරීමක් කරන ගමන්ම මගේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා හිටපු ඔයාලට බෙහෙවින් ස්තුතිවන්ත වෙන ගමන් ආයෙත් මේ වීඩියෝ එකකින් හමු වෙනකම් අදට නවතිනවා. ගිහින් එන්න. සියලු දෙනාට ජයෙන් ජයම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.